තමයි අංජු. එතකොට මේ ඉන්නේ මම තමයි සඳු. Hi, good morning. ඔන්න අපි දෙන්නගේ පළවෙනි vlog එක අරගෙන ආවා. ඉතින් මේ කැම්පස් ජීවිතය කියලා කියන හරි සුන්දර ලස්සන තැනක්නේ. ලස්සන ජීවිතයක්නේ. ඉතින් ඒ සුන්දර ජීවිතේට අද අපි දවසක් එකතු කරගන්න හදන්නේ. අද පොයේ දවසේ ඉතින් අපි දෙන්නටම ගෙදර යන්න උනේ නැහැ. මොකද හෙට ලෙක්චර්ස් ඊයේත් ලෙක්චර්ස් තිබුණා. ඒක නිසා අද විතර ගෙදර යන එකේ තේරුමක් නැති නිසා දෙන්නම ගියේ නැහැ. ඉතින් අද අපි යනවා කොහෙද? බීච් යනවා. හැබැයි හවසට තමයි බීච් එකට යන්නේ. ඒ වගේම තමයි ගොඩ දෙනෙක් ඉන්නවා. අපේ ඩිපාර්ට්මන්ට් එකේ 32ක් ඉන්නවා. හැමෝම නෑ. හැබැයි කීප දෙනෙක් අපි කීප දෙනෙක්ද බීච් එකට යනවා. ඉතින් ඒ vlog එක තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. උදේ නැගිටලා කිරි එකකුත් හදාගෙන බීලා ඊට පස්සේ අපි දෙන කොත්තු මේ දෙකකුත් හදාගෙන කෑවා. කම්මැලි කමට දවල් වෙනකම් නිදාගත්තු නිසා එව්වෙත් නෑ. අංජු නම් හොඳටම වැඩ යාළුවනේ. යා රිසර්ච් එක ලියනවා. දෙන්නත් එක්ක පොඩි කයිවාඩුවක් දාගෙන හිටියේ. ඉතින් මේවා ඉතින් ඕපදූප තමයි. ඉතින් අද උදේ නැගිටිද්දිත් අපි දෙනාට හමාර විතර වුණා. තව චුට්ටකින් ලෑස්ති වෙලා හවසට බීච් එකට යන්නත් ඕනි. ඊට පස්සේ අපි දෙන්න හැමින් සැරේ නාලා හැම ලෑස්ති වෙන්න පටන් ගත්තා බීච් එකට යන්න. ඉතින් ඇත්තටම අපේ අනිත් කට්ටිය අපේ රූම් එකට තමයි ලෑස්ති වෙලා එන්නේ. මොකද අපේ රූම් එක තියෙන්නේ පහළම ෆ්ලෝර් එකේ, ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ. ඉතින් එයාලා එනකන් අපි දෙන්න හැමින් සැරේ ලෑස්ති වුණා. අපි ඉන්නේ දෙහිවල හොස්ටල් එකේ. අපේ තව යාළුවෙක් එනවා. එයා එන්නේ රාජගිරියේ ඉඳලා. ඉතින් එයා එනකන් අපිට වෙලාව තිබුණා ලෑස්ති වෙන්න හැමින් සැරේ. අපි හෙමින් ලෑස්ති වුණා කට්ටිය අපේ රූම් එකට එකතු වෙනකම්. ඉතින් මේ විදිහට මම ලෑස්ති වෙනකම් අංජු ගෲප් එක බැලුවා. අනිත් කට්ටිය කොහෙද ඉන්නේ කීයට දෙන්නේ එහෙම කියලා. ඊට පස්සේ එයාත් ඇවිල්ලා හෙමින් ලෑස්ති වුණා. අපි ඉතින් මේ විදිහට දැන් ලෑස්ති වෙලා දෙහිවලට ගිහිල්ලා ගල්කිස්ස බීච් එකට යන්න තමයි හිතාගෙන ඉන්නේ. අංජු දැන් ඇවිල්ලා ලෑස්ති වෙනවා. ඉතින් අපි දෙන්නටම ලෑස්ති වෙන්න ඇත්තටම විනාඩි 30කට වඩා ගියා. මෙතන වාඩිලා හිටියා පැය භාගයක් විතර. හැබැයි අපි දෙන්නට වෙලාවක් තිබුණා. ඊට පස්සේ දැන් අපේ කාමරයට එක එක්කෙනා ආවා. මුලින්ම ආවේ සුරණි. මේ ඉන්නේ සුරණි. ඉතින් අර චූටි කෙල්ලෙක් ආවේ කාමරයට. ඒ තමයි අපේ සඳගෝමි. ඉතින් දැනට ඔන්න අපි 4 දෙනෙක් එකතු වෙලා යන්න. මෙන්න මේ විදිහට තමයි අපි කට්ටිය කොහොම හරි ඉක්මනට කාමරෙන් එළියට පැනගත්තේ. කොහේ රංජන? අපි කට්ටියම ගියේ බස් එකේ. බස් එකේ ගිහිල්ලා මුලින්ම අපිට කන්න දේවල් ටිකක් ගන්න. අපි ඊට පස්සේ ගියා දෙහිවල කාගීල්ස් එකට. කාගීල්ස් එකට ගිහිල්ලා ගොඩාක් වෙලා කන්න බොන්න දේවල් තේරුවා කට්ටියත් එක්ක. මෙයාලා මෙතනින් එක්කන් එන එක නම් ලේසි උනේ නැහැ. ඔන්න අපි ආවා බීච් එකට. තේනවනේ අපේ කට්ටියගේ කෑ ගහilla නම් අඩුවක් නැහැ. අංජු හරිම කැමති සිප්පි කටු ටික එකතු කරගන්න. ඉතින් එයා බීච් එකට ගියේ වෙලේ ඉඳලා සිප්පි කටු එකතු කරලා අපි හැමෝගේම බෑග් වල පිරෙව්වා. අපි කට්ටිය ඊට පස්සේ දෙහිවල ඉඳලා ගල්කිස්ස බීච් එකට වෙනකම්ම පයින් තමයි ගියේ කට්ටියත් එක්කම. ඇත්තටම එදා මේ පොයේ දවසේ තමයි අපි ගල්කිස්ස බීච් එකට ගියේ. හිතුවට වඩා ගොඩාක් සෙනග හිටියා එදා. එදා ගොඩාක් අය බීච් එකට බල්ලොන්ව ගෙනල්ලා තිබුණා.
ඔන්න අපි ගල්කිස්සට ආවා. ආපු ගමන් කරේ ගෙනාපු කෑම වීම ටික කාලා බීලා ඉවර කරපු එක. කන ගමනුත් අපි කතා කරේ මෙන්න මේ ගලට කොහොම හරි නගින්න ඕනි කියලා. ඉතින් කට්ටිය හෙමින් හෙමින් ගලේ උඩටම නැග්ගා. ගොඩක්ම නැග්ගේ ෆොටෝස් ගන්නයි වීඩියෝ ගන්නයි කියලා හිතාගෙන. මේ පේනවනේ අංජු වැටෙන්නත් යනවා. අද අපි ආවේ අපේ කැම්පස් එකේ යාළුවොත් එක්ක. ඇත්තටම මෙයාලා අපි දෙන්නගේ වයිබ් එකටම ගැලපෙන ගොඩාක් හොඳ යාළුවෝ. පේනවනේ කරන වැඩ. අංජුටයි මටයි මෙන්න මේ වගේ වීඩියෝ එකක් ගන්නම ඕනි වුණා එතන. මේ ඉතින් අපේ සෙට් එක. මෙයාලටත් අපි දෙන්නට වගේම පිස්සුවනේ. ඔන්න දැන් කට්ටිය ෆොටෝස් ගන්නවා වීඩියෝ කරනවා ඒ ටිකත් කරගත්තා මෙතනම. අපි කවුරුත් ගියේ නාන්න කියලා හිතාගෙන නෙවෙයි. හැබැයි ඉතින් අන්තිමට බීච් එකෙන් එළියට කට්ටියම ආවේ හොඳටම නාගෙන. පේනවනේ. වතුර ගහගෙන විකාර ටිකක් කරා මෙතන. අංජු මේ ඉන්නේ එයාගේ වීඩියෝ එක ගන්න ගමන්. අංජු කෝම් පිට්ටු හදනවා. පේනවනේ තාම පොඩි එකෙක් වගේ. මේ තමයි අපේ කැම්පස් ජීවිතයේ අවසාන කාර්තුව. ඉතින් අපි දැන් ඉන්නේ ෆයිනල් ඉයර් එකේ. තව මාස 5-6කින් පස්සේ සමහරක් විට මෙතන ඉන්න අය ආපහු කවදාවත්ම දකින්න එකක් නැහැ. සමහර අය නම් නිතරම හම්බ වෙයි. ඉතින් අපි එදා ගියේ අපි එන්න හිතපු ගමනක් නෙවෙයි. එතනට ගියාට පස්සේ තේරුණා අපි ආපහු වතාවක් මේ වගේ ගමනක් යන්න ඕනි කියලා. මීට වඩා කට්ටිය අපි ඉන්නවා ඒ අයත් එක්කම. ඉතින් ඇත්තටම මෙතන අපි කතා වුණේ අපි ආපහු කවද මේ විදියට එකට එකතු වෙන්නද කියලා. මොකද ඇත්තටම මාර්තු මාසෙන් පස්සේ අපේ ඩිග්‍රී එක ඉවර වෙනවා. ඊට පස්සේ ඉතින් කවදාවත් අපිට මේ විදිහට ඇවිල්ලා නිදහසේ කාලය ගත කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔයාලටත් කියන්නේ හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන කැම්පස් එන්න. කැම්පස් ජීවිතය ඇත්තටම හරිම සුන්දරයි. දැන් නම් අපි යන්න තමයි හැදුවේ ආපහු. ටිකක් හවස් වෙලා. අනික අපි රෑ 10ට කලින් හොස්ටල් එකට යන්නත් ඕනේ. රාජගිරියට යන යාළුවෙකුත් හිටපු හින්දා හවස 6යි කාලා 6:00 විතර වගේ වෙද්දි අපි බීච් එකෙන් එන්න පිටත් වුණා. ඉතින් මේ විදිහට කෑ ගගහා කියව රේල් පාර දිගේ ආවා. අපි ගියා රවුමක් බීච්. ඊට පස්සේ අපි ආවා කෑම ගන්න. දෙහිවල පාලම ළඟ කඩෙන් අපි කට්ටියම රෑට කෑම ටිකක් ගත්තා. ඊට පස්සේ ස්ටෑන්ඩ් එක ළඟට ඇවිල්ලා ආපහු 176 බස් එකේ නැග්ගා හොස්ටල් එක ළඟට යන්න. පොයේ දවසේ නිසාත් වෙන්නේ නැති බස් එකේ සෙනග නම් හිටියේ නෑ. ඒ සංජු මේ බලන්න මට. කවුද මේ? මේ අහුණා. ඔන්න අපි ආපහු අපේ සුපුරුදු නිවහනට ආවා. මේ තමයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අවසන් වසර ගෑනු ළමයි ඉන්න දෙහිවල කාන්තා නේවාසිකාගාරය. ඉතින් අපි හවස 7:30 අතර වගේ කෑම බීමත් අරගෙන ආපහු හොස්ටල් එකට ආවා. දැන් කට්ටිය මෙතන සයින් කරලා ආපහු තම තමන්ගේ රූම්ස් වලට යනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවසේ ගෙවුනේ. ඉතින් එහෙනම් ඔයාලා අංජු and සඳුත් එක්ක මේ විදිහට දිගටම රැඳිලා ඉන්න. අපි ආපහු දවසක ලස්සන vlog එකකින් ඔයාලව හම්බ වෙන්නේ නම්. බයි.